සටනෙන් තොර යටත් වූ පාලක පන්තියක් ලොව මෙතෙක් කවරදාකවත් පැවතී නොමැත කියලා ලෙනින් එක තැනකදී කියලා තියෙනවා. අපි දන්නවා අපි මේ රටේ දැන් මේ ශ්‍රී ලංකාවේ බලය ලබාගෙන තියෙන්නේ අපේ වර්තමාන ආණ්ඩුව. ඒ කියන්නේ මේ නිර්ධන පන්තියේ ජනතාව. මේක ජනතාවාදී ආණ්ඩුවක් කියලා කියන්නේ අපි ඒකයි පැහැදිලිව. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ අපි මේක ජයග්‍රහණය කරේ මේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිව පීඩනයට පත් කරපු ඒ ධනපති පන්තියේ පාලකයාව අපි එලවලා දාලා නේ මිනිස්සු එලවලා දැම්ම ජනතාව විසින්. ඊට පස්සේ ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගත්තා. මේක කරේ ඇත්තටම ලොකු සටනක් තියලා. නමුත් දැන් මේ වෙනකොට ඒකේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිවිප්ලවයක් එන්න පටන් ගන්න තියෙනවා. ඒක එක එක විදිහට මතුවෙනවා. ඔයගොල්ලෝ දන්නවා කලින් තිබුණේ ජනතාවට හිතකර ආණ්ඩු මම දැක්කේ නැහැ තියෙනවා. මේක මගේ මතය. මේක ජනතාව තේරුම් ගත්ත මතය. හැබැයි මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේ ඉතිහාසයේ පිටිපස්සෙන් පාතාල කලේ නායකයෝ මේ දේශපාලඥයෝ පිටිපස්සේ හිටියා කියන්න පැහැදිලිවම අපිට මේ වෙනකොටත් සාක්ෂි සාධක තියෙනවා. නමුත් මීට කලින් එහෙම වුණාට දැන් මේ වෙනකොට නෑ. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ ළඟදිත් මේ දැන් මේ දින කීපයකට කලිනුත් ලීක් වෙලා තිබුණා නේද? අර හරක් කටාගේ වගේ දේවල්. එතකොට මේ අධිකරණ ඇමතිගේ පුතත් මේ චෝදනා ලැබලා මේ වෙනකොට මං හිතන්නේ සිරගත වෙන්න ඕන. කොහොම හරි මේ වගේ අපිට පේන්න තියෙනවා මේ සමාජයේ අපිට දැක්කම නිවුස් වලත් අපිට පේන්න තියෙනවා මේ දේවල්. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් මේ වෙනකොට දැන් සමහර විපක්ෂ දේශපාලනය විපක්ෂයේ හිටපු දේශපාලඥයෝ සහ ඒ සමාජ ක්‍රියාකාරී ආණ්ඩුවට විශාල ලෙස මඩ ගහන්න පටන් ගන්න තියෙනවා සහ ෆේක් account තියෙනවා අපි දන්නවා 1000කට 2000කට ඇති. විශේෂයෙන්ම පුද්ගලයා ටාගට් කරලා පුද්ගලයාව එල්ල කරලා නේද පුද්ගලයා මත වැරදි පටවන්න උත්සාහ කරලා දිනවා ආණ්ඩුව මත සහ පුද්ගලයාව වෙන් කරගෙන එක එක පුද්ගලයන්ටත් මඩ ගහන්න පටන් ගන්න තියෙනවා මේ වෙනකොට. ඊට අමතරව අපි දන්නවා පැහැදිලිවම මේ වෙනකොට අපේ മന്ത്രിවරුන්ට දැන් අපි දන්නවා කලින් හිටපු ඇමතිලා മന്ത്രിලා කිසිම හේතුවකට එළියට බහින්නේ නැහැ ගාඩ් එකක් නැතුව. හැබැයි අපි දැක්ක පැහැදිලිවම හැමතැනම හරිම නිදහස් විදියට ඇවිදිනවා අපේ දැන් ඉන්න වර්තමාන ආණ්ඩුවේ සහෝදර മന്ത്രിවරු ඇමතිවරු දෙක සහ ජනාධිපතිතුමා අපි දන්නවා පැහැදිලිවම මේ වෙනකොට අපි දැකලා තියෙනවා කොහොමද ජනතාව එක්ක සුහදව ජීවත් වෙන්න කියලා. වෙනදා කිට්ටු වෙන්නවත් බෑ. නමුත් කිට්ටු වෙන්න පුළුවන්කම තිබුණත් කිට්ටු වෙන්න අමාරු තත්ත්වයක් තිබුණා. නමුත් මේ වෙනකොට ඉතින් අපි මේ ඉතිහාසයේ අපි ගත්තාම මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑතක් වෙනකම් ගත්තාම ඔය මම කියන ඒ හිටපු පාලක පන්තිය ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් එනකොට ඒගොල්ලන්ගේ මොකක් හරි ගැටලුවක් එනකොට විතරක් ඒගොල්ලෝ ඒකාබද්ධ වෙනවා. සහ ජනතාවගේ ගැටලුවලදී ඒගොල්ලෝ ඒකාබද්ධ වෙන්නේ නැහැ. උදාහරණයකට ඔය පාස්කු ප්‍රහාරය වගේ දේවල් වලදී ඒගොල්ලෝ ඒකාබද්ධ වුණේ නැහැ. එකට ගැටුනේ නැහැ. මේ සම්බන්ධව සාකච්ඡා කරේ නැහැ. ඒගොල්ලෝ මාධ්‍ය සාකච්ඡාවලත් බක ගාලා hina වෙච්ච එක තමයි කරේ. උදාහරණයකට අර අපි දැක්ක නේද මේ රනිල් එහෙමත් කලිසම උස්ස hina වෙවි කතා කරලා තිබුණා. ඒකට විදේශී ජාතිකයෝ පවා කරලා තිබ්බ. ඇයි මෙච්චර අමනුස්සකමක්? ඇයි මෙච්චර මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙද්දි? ඇයි මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි මේ මිනිස්සයා දේශපාලන නායකයෙක් විදිහට ඇයි මේ hina වෙවි කතා කරන්න කියලා පවා දාලා තිබුණා. ඇත්තට මේක අපිටත් ගැටලුවක් තිබුණා. දැන් ඒක ගැටලුව පැහැදිලි නේද? ඒක මම හිතන්නේ ඔබටත් පැහැදිලි ඇති මොකද්ද හේතුව කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු ගැන රටේ මිනිස්සු ගැන තැකීමක් තිබුණේ නැති පාලක පන්තියක් එළවලා වර්තමාන ජනතාවාදී ආණ්ඩුවක් කරගෙන තියෙනවා. ජනතාවාදී නායකයෝ ඉන්නවා. ඉතින් මට තේරුණ එක දෙයක් තමයි මම මේ ඉතිහාසයත් එක්ක පොඩ්ඩක් මේ දවස්වල කල්පනා කර ඉන්නකොට මේ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලනකොට ඒ කාලෙත් එයාලට ප්‍රශ්න තිබුණ එයාලට ගැටලුවක් වෙයි කියලා හිතුණ ඒ ජනතාවාදී නායකයෝ මේ සමාජය ගැන හිතපු නායකයෝ රට ගැන හිතපු නායකයෝ ඒගොල්ලෝ නේද? ඒගොල්ලෝ මොනවාම හරි හේතුවකට ඝාතනය කරා විනාශ කරා. ඒක ප්‍රශ්නේ ඒගොල්ලෝ නැති කරලා දැම්මා. මේ වෙනකොට මට තියෙන ගැටලුව අපි දන්නවා රටේ ආරක්ෂකයන් ඉතාම පුළුල් විදිහට තියෙනවා. ඉතාම ශක්තිමත්. මම හිතන්නේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ඉතාම හොඳයි. නමුත් අපිට තවත් පොඩි බයක් තියෙනවා. එහෙම තිබිලත්
ප්‍රශ්නයක් වේද කියලා. මොකද ඒ ඉතිහාසයත් එක්ක අපි කතා ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලනකොට එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි මං හිතන්නේ හිතනවා එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. නමුත් එහෙම ප්‍රශ්නයක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අතරම. නමුත් අපිට යම් සමහර දේවල් එක්ක බලනකොට සමහරව අපි දැක්කා තග දානවා. අපි කවුද කියලා දන්නවනේ වගේ නිකන් එහෙම තග දාපු කට්ටියත් මේ මෑතකදී අපි දැක්කා. ඒකට කියලා තිබුණා ආණ්ඩු පක්ෂයන්ත් මං හිතන්නේ පිළිතුරක් දීලා තිබුණා. ඒ වගේ ඉතින් අපිට ඒ වගේ කතා ඇහෙනකොටත් යම් කිසි පොඩි ගැටලුකාරී තත්ත්වයක් එනවා මේ සම්බන්ධව ජනාධිපතිතුමාගේ ජීවිතයටත් තර්ජනයක් වෙයිද කියලා. මොකද මේ වෙනකොට ලොකුවටම නේ ටාගට් එක වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මතකද දූෂිතයාට දඬුවම් දෙන්න කියලා පැහැදිලිව මේ කාලෙත් ඔයගොල්ලන්ට මතකද සිංහනාද කරා පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුව පාවිච්චි කරේ ඒකට අපේ අය. ඉතින් විශ්වාස කරන ජනතාවෙන් එහෙම මං හිතන්නේ ගොඩක් අය මගේ ව්‍යාපාරය තියෙනවා. ගොඩක් අයට තමන්ගේ හම්බ කරපු මාර්ග වෙලා මොනවද ජනතාව නෙමෙයි කියන්නේ ජනතාවගේ හම්බ කරපු මාර්ග නෙමෙයි මම නීති ගහින් දිනනවා මේ ආණ්ඩුව ආවට පස්සේ ගොඩක් අයට ඒ කියන්නේ මුදල් ලැබෙන්නේ පොඩි අපි දන්නවා මේ ළඟදී පොඩි තියෙනවා කියලා මට නිකන් අනේ මිනිස්සු ඉතින් ඒකද මම ශදා කියන්නේ පොඩි ගන්න වෙන ගන්න පුළුවන් ඒගොල්ලෝ ඒ කලින් නේද අරගෙන නැද්ද කොහොම පගාව අරගෙන නැද්ද කොල්ලස් අරගෙන නැද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන දේවල් ඉක්මනින්ම මේ විසඳයි විසඳෙයිලා ඒක ඔන්න පුදුලිය දෙයක් සිද්ධ නේ ප්‍රධාන මොන දෙන්නෙක්ට විශේෂයෙන්ම මෑතකදී වෙච්ච විශාලම ඝාතන මාලාව සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තිබුණා ලොකු සැකයක් තිබුණා මේවට දඬුවම් ලැබෙන්නේ නැති වේද කියලා. නමුත් දඬුවම් ලැබෙනවා දිනවා ඒක ස්ථිරයි කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ. දඬුවම් ලැබෙයි. ඒක නිසා හැමෝම ආරක්ෂා වෙයි. හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ. මොකද ඒ ආරක්ෂා දැන් ආරක්ෂා වෙයි කියලා අපිත් විශ්වාස කරනවා. මේ වෙන සිද්ධිත් එක්ක මේ දේවල් දිගටම යනවා කියලා. ඒ කියන්නේ මේ වෙන දේවල් මේ වෙන පරිණ මේ වෙන මේ විශේෂම ප්‍රාස්ක ප්‍රහාරය සම්බන්ධ දේවල් නේද? මේ දේවල් දිගටම යනවා කියලා නම් අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. තව ඉඩකින් හම්බෙමු. ජය වේවා.